සුබ දවසක්. ඔයාට ඕනේ ලොකු ගණන් වලින් earn කරන්න නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. රීසන් එක තමයි අද මම කතා කරන්නේ genuine method එකක්. මේ genuine method එක ඇතුලේ ඔයාලා ඕනම කෙනෙකුට ඔයාට හිතෙන ගාණක් මේ method එක ඇතුලේ earn කරන්න පුළුවන්. මේ method එක ඇතුලේ earn කරන්න ඉස්සරින් තියෙන opportunity මම ඔයාට පෙන්නලා දෙන්නම්. ඒ opportunity ඔයාට පුළුවන් වුණොතින් capture කරන්න පුතේ ඔයාලා ඕනම කෙනෙකුට මේ method එක ඇතුලේ සල්ලි හොයන්න මාරම ලේසියි. ඒ නිසා ඔයා අද මුලින්ම එන්න ඕන Google Map එකට. Google Map එකට එන්න reason දෙකක් තියෙනවා. reason දෙකම මම ඔයාට කියලා දෙන්නම්. පළවෙනියට Google Map එකට ඇවිල්ලා Google Map එකේ terms හතරක් ඔයා search කරන්න ඕන. පළවෙනි term එක විදිහට ඔයා Google Map එකේ search කරන්න ඕන salon in New York search කරන්නකෝ. ඔය result එකක් එනවා. මෙන්න මට ඇවිල්ලා තියෙන result එක. මේ result එකේ ඔයා mainly identify කරගන්න ඕන factors කීපයක් තියෙනවා. factors ටික identify කරගන්න ඉස්සෙල්ලා දෙවෙනි term එකත් ඔයා search කරන්න ඕන. දෙවෙනි term එක තමයි salons in Colombo search කරන්නකෝ. එතකොට කොළඹ තියෙන salons ටික එනවා. ඒ වගේම නිව්යෝක් වල සැලූන්ස් ටික මේ විදියට අරන් තියෙනවා. මේ විදියට අරන් තියෙද්දින් පළවෙනියට නිව්යෝක් සැලූන් වල එහෙම නැත්නම් සර්ච් කරාට පස්සේ ආව රිසල්ට් එකේ උඩම තියෙනවා ස්පොන්සර්ඩ් ඇඩ්. ඒ ටික පැත්තකින් දාන්නකෝ. පැත්තකින් දාලා ඊට පස්සේ ඔර්ගැනික්ලි රෑන්කින් වෙලා තියෙන ලිස්ටින් ටික මෙතනින් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. පළවෙනියට මෙන්න තියෙනවා සැලූන් එක. ඊට පස්සේ දෙවෙනි සැලූන් එක මෙන්න මේ විදියට සැලූන් එක උඩ ක්ලික් කළොතින් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ලොකේෂන් එක එහෙම නැත්නම් ඒකේ සම්පූර්ණ විස්තරේ මෙතනින් ගන්න පුළුවන්. ගන්න පුළුවන් ෆෝන් නම්බර් එක වෙබ්සයිට් එක ඒ ඔක්කොම ටික මෙතන තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට නිව්යෝක් සැලූන්ස් වල ප්‍රොෆයිල්ස් ටික ඔයා බැලුවට පස්සේ ඒ ප්‍රොෆයිල් වල මොනවාද තියෙන්නේ කියන දේ ඔයා බලන්න ඕන. ඊට පස්සේ ඔයා සර්ච් කරානේ salons in Colombo කියලා. සර්ච් කරාට පස්සේ ආව ලිස්ටින් ටික මෙන්න තියෙනවා. ඒ ලිස්ටින් වලට ගිහිල්ලා බලන්න ඕන. මෙන්න මේ ලිස්ටින් වල තියෙන විස්තරයි මෙන්න මේ ලංකාවේ salons වල ලිස්ටින් වල තියෙන විස්තර ටික ඔයා කම්පෙයාර් කරලා බලන්න ඕන. කම්පෙයාර් කරලා බලලා එහෙම නැත්නම් කම්පෙයාර් කරා නම් ඔයා හරියට මෙතනදී ඔයාට එක opportunity එකක් පේන්න පුළුවන්. ඒ opportunity එතනින් identify කරගන්න ඕන. opportunity මම කියන්නම්. ඊට කලින් තුන්වෙනි term එක විදිහට නැවත Google Map එකට ඇවිල්ලා ඔයා search කරන්න ඕන gym in New York. search කරන්නකෝ. එතකොට ඒකටත් related වෙන result එකක් එවි. ඒ වගේම හතරවෙනි term එක විදිහට ඔයා search කරන්න ඕන gym in Colombo. search කරාට පස්සේ කොළඹ තියෙන gym ටිකයි New York වල තියෙන gym ටිකයි මේ විදිහට identify කරගන්න පුළුවන්. identify කරගන්න පුළුවන් වගේම ඊට පස්සේ කරන්නත් ඕන New York වල තියෙන listing එකට ගිහිල්ලා ඒ gym වල තියෙන විස්තර ටික බලන්න. ඒ වගේම තමයි කොළඹට ඇවිල්ලා කොළඹ තියෙන gym වල විස්තර ටිකත් ඔයා බලන්න ඕන. විස්තර ටික බලන්න ඕන වගේම මෙන්න මේ විදිහට කොළඹ කියලා සර්ච් කරාට පස්සේ ඔයාට එන ලිස්ටින් වල තියෙන මෙන්න මේ වගේ ගොඩක් ඒ වගේ නැති එක දෙයක් මෙන්න මේ නිව්යෝක් වල තියෙන ඒ වගේ අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ පළවෙනි දේ තමයි මෙන්න මේ නිව්යෝක් වල සර්ච් කරාට පස්සේ හැම එකේම ඔයාට පේනවා ඇති බිස්නස් එකට රිලේටඩ් වෙන වෙබ්සයිට් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ තියෙන බිස්නස් වල මෙන්න මේ විදිහට මේ ප්‍රොෆයිල් බැලුවට පස්සේ ගොඩක් ප්‍රොෆයිල් වල වෙබ්සයිට් එක කියන දේ අපිට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. මම කියන දේ ඒ විදිහටම කරන්න ඕනේ නෑ. ඔයාට ගිහිල්ලා සර්ච් කරන්න පුළුවන්. ඔයාට ගිහිල්ලා සර්ච් කරලා බලන්න ලංකාවේ Google එකේ ලිස්ටින් කරලා තියෙන බිස්නස්. හොඳට අයිඩෙන්ටිෆයි කරගන්න. Google එකේ ලිස්ටින් කරලා තියෙන ගොඩක් බිස්නස් වල මෙන්න මේ විදිහට එයාගේ වෙබ්සයිට් එක අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. හැබැයි මෙන්න මේ වගේ නිව්යෝක් එහෙම නැත්නම් මෙන්න මේ වගේ කන්ට්‍රීස් වලට ගිහිල්ලා බැලුවට පස්සේ හැම බිස්නස් එකකටම වෙබ්සයිට් එකක් available. ඒ වගේම තමයි අයිඩෙන්ටිෆයි කරගන්න මම සර්ච් කරා පළවෙනියට සර්ච් කරා salons in
කළම්බෝ. එතකොට කළම්බෝ කියලා සර්ච් කරාට පස්සේ සැලෝන්ස් කීයද ඇවිල්ලා තියෙන්නේ කියන දේ ෂුටක් වා සර්ච් කරලා බලන්නකෝ. 14ක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. 14ක් තියෙනවා මීට අමතරව තවත් සැලෝන් ලොකු ප්‍රමාණයක් කොළඹ available. ඒ වගේම තමයි මම සර්ච් කරා දෙවිනයට ෂිම්මින් කළම්බෝ කියලා සර්ච් කරාට පස්සේ මේ විදිහට අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් රිසල්ට්. හැබැයි මීට අමතරව තවත් ජිම්ස් available. ඒ ජිම් මෙන්න මේ විදිහට සර්ච් කරාට පස්සේ Google එක ඇතුලේ අයිඩෙන්ටිෆයි කරගන්නත් බෑ. අයිඩෙන්ටිෆයි කරගන්න බැරි නම් ඔපචුනිටිස් දෙක මම කියන්නම්. ඔපචුනිටිය පළවෙනි ඔපචුනිටිය තමයි අපේ ලංකාවේ වගේම එළියේ ගොඩක් බිස්නස් වලට වෙබ්සයිට් මේ වෙද්දින් available නැහැ. වෙබ්සයිට් මේ වෙද්දින් available නැත්නම් අපිට තියෙන පළවෙනි ඔපචුනිටිය තමයි මෙන්න මේ බිස්නස් වලට වෙබ්සයිට් නැත්තම් අපිට වෙබ්සයිට් හදලා දෙන්න පුළුවන් contact number එක මෙතන available. වෙබ්සයිට් එක නෑ phone number එක available. phone number එක available නම් වෙබ්සයිට්ස් නැති මෙන්න මේ වගේ business වලට අපිට introduce කරන්න පුළුවන් නම් වෙබ්සයිට් හදලා දෙන service එකක් අපිට පුතේ ලොකු opportunity එකක් available. මම මෙතනදී search කරේ business දෙකයි. එකක් තමයි salons, එකක් තමයි gym. හැබැයි මම මේට අමතරව තවත් business available නම් ඒ business වලට අපිට පුළුවන් ඉන්ට්‍රොඩියුස් කරන්න වෙබ්සයිට් එකක් හදලා දෙන සර්විස් එක. ඒ සර්විස් එක දුන්නොතින් හරියට ඔයා පැහැදිලි කරලා දුන්නොතින් ඒ කට්ටියන් ඒ වෙබ්සයිට් එක පුතේ හදනවා. වෙබ්සයිට් එක හදනවා නම් වෙබ්සයිට් එකක් හදලා අපිට කොච්චර හොයන්න පුළුවන්ද කියන දේ ඔයා තේරුම් ගන්න ඕනේ නම් නිකම් 5 එකට ගිහිල්ලා ඔයා සර්ච් කරලා බලන්න වෙබ්සයිට් ඩෙවලොපර් කෙනෙක් විදිහට වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරන්න එළියේ කට්ටිය කොච්චරක් ගන්නවද වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරන්න පොඩි ටයිම් එකයි යන්නේ හරියට ප්‍රොසෙස් එක දන්නවනම්. එතකොට ඔයාට පුළුවන් නම් මෙන්න මේ වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරලා දෙන්න මෙන්න මේ බිස්නස් වලට ඔයාට පැහැදිලි කරලා දුන්නොත් ඒ වෙබ්සයිට් එක ඩෙවලොප් කරලා ලොකු ගණන් වලින් ඔයාට earn කරන්න opportunity available. මොකද වෙබ්සයිට් නැති බිස්නස් ලොකු ප්‍රමාණයක් ලංකාවේ available. ඔයා Google map එකට ගිහිල්ලා හොයලා බලන්න. ඒ පළවෙනි opportunity දී වෙබ්සයිට් එකක් නැති බිස්නස් වලට ඔයාට පුළුවන් වෙබ්සයිට් එකක් හදලා දෙන්න. දෙවෙනි opportunity තමයි මම කියවනේ gym in Colombo කියලා සර්ච් කරාට පස්සේ කොළඹ තියෙන්නේ මේ gym ටික විතරක් නෙමෙයි. මීට අමතරව තවත් gyms available. ඒ gym මෙන්න මේ Google එක ඇතුලේ තාම listing කරලා නැහැ. හැබැයි අපිට පුළුවන් වුණොත් ඒ ජිම් ටික කන්ටැක්ට් කරගන්න මෙන්න මේ Google business profile එක ගැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් නම් ඒ කට්ටියන්ට මේ ගැන කියලා මේ Google business profile හදන්න පටන් ගන්න. ඒකට තියෙන opportunity ගොඩක් වැඩි පුතේ. ගිහිල්ලා search කරලා බලන්න. 5 එකේ search කළොත් Google business profile create කරන කට්ටිය කොච්චර ලොකු ප්‍රමාණයක් සල්ලි ගන්නවද? හැබැයි Google business profile එකක් හදන්න මාරම ලේසි. Google business profile එකක් හදන්න මාරම ලේසි නම් හැබැයි ඒ service එක ඔයාට දෙන්න පුළුවන් මේ විදිහට Google map එකේ එහෙම නැත්නම් Google business එකක් විදිහට මේ වෙද්දින් listing කරලා නැති business ටික අල්ලගත්තොත් ඒ කට්ටියන්ට ඒ වැඩේ කරලා දීලා සල්ලි හොයන්න බැරිද? ඔයාම ගිහිල්ලා analyze කරලා බලන්න opportunity පුතේ ගොඩක් වැඩි. right opportunity ගොඩක් වැඩි. ගොඩක් business වලට මේ වෙද්දිනුත් website available නැහැ. හැබැයි වෙබ්සයිට් හදලා දෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් බිස්නස් වලට මේ වෙද්දින් එයාගේ ප්‍රොෆයිල් එක මේ විදිහට තාම ලිස්ටින් කරලත් නැහැ. ඒ ලිස්ටින් ටික ඇඩ් කරන්න පුළුවන් නම් ඒක ඇතුළත ලොකු ගණන් වලින් earn කරන්න පුළුවන්. වෙබ්සයිට් එක ඩෙවලොප් කරලා දෙන්න පුළුවන් වුණොත් ඒක ඇතුළත ලොකු ගණන් වලින් earn කරන්න පුළුවන් genuine service දෙකක්. මොකද ලංකාවේ බිස්නස් වලට ඒ දෙක ඉස්සරහට ඕනම වෙනවා. මොකද ඒ විදිහට මෙන්න මේ Google business profile කියන්නේ ලොකු leads ප්‍රමාණයක් totally pre-capture කරන්න පුළුවන් ලස්සන place එකක්. ඒකට real උදාහරණයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ළඟදී start කරපු business profile එකක්. ඔයාලට පේනවා ඇති consistency ඒක ඇතුලේ business profile එක ඇතුලේ visitors ලා ඒ business එකට capture කරන්න පුළුවන්. opportunity පුතේ ගොඩක් වැඩි. opportunity ඔන්න මම කිව්වා. තීරණය වාට බාරයි. මහන්සි වෙන්න ඕන සල්ලි හොයන්න. හැබැයි මහන්සි වෙද්දී මෙන්න මේ concept එක absorb කරගත්තොත් concept එක තමයි
වෙබ් ඩිවලොප් කරලා දෙන එක වගේම බිස්නස් ප්‍රොෆයිල් ක්‍රියේට් කරලා දෙන එක. ඒක ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන්. කරන්න යද්දි හැමදාම මම කියනවා මේ වෙද්දින් ඔයා වෙබ්සයිට් එකක් ඩිවලොප් කරගන්න දන්නේ නැති කෙනෙක් නම් පුතේ වෙබ්සයිට් එකක් ඩිවලොප් කරගන්න විදිහ ස්ටෙප් බයි ස්ටෙප් මම මෙතනදී කියලා දීලා තියෙනවා. දන්නේ නැත්නම් මෙතනින් ලර්න් කරන්න. ඒ වගේම තමයි ඔයා වෙබ් ඩිවලොප්මන්ට් එහෙම නැත්නම් Google business profile create කරන සර්විස් එකක් 5 එකේ දෙන්න තීරණය කරලා තියෙනවා නම් 5 එකේ වැඩ කරන process එක මෙතනින් ඔයාට මම කියලා දීලා තියෙනවා. හැමදාම කියන්නේ දන්නේ නැත්නම් ලර්න් කරන්න. මොකද දන්නේ නැති දේවල් ලර්න් කරන්න opportunity මම දීලා තියෙනවා. මේ විතරක් නෙමෙයි දීලා තියෙන opportunities. මගේ recommendation එකේ පළවෙනියට මම recommend කරන්නේ online business එකක් කරනවා නම් YouTube channel එක. දෙවෙනියට recommend කරනවා තමන්ගේ blog එක. තුන්වෙනියට recommend කරනවා selling වල එක concept එකක් විදියට drop shipping, ඒ වගේම concept එකක් KDP, ඒ වගේම concept එකක් Alibaba import process එක මම කතා කරලා තියෙනවා. selling ළඟට මම recommend කරනවා social media stable කළ යුතුයි. social media තියෙන ඕනෑම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන් process එක ඇතුලේ යනවා නම්. ඒ වගේම තමයි social media stable කරනවත් එක්කම freelancing වලට යන්න ඕන. ඒ වගේම තමයි මේ step එකේ තමයි 5 up ගැන A to Z මම කතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ step එකට එද්දිනොත් skill නැත්තම් skill හදන්න ඕන. skill එකක් තමයි WordPress කියන්නේ. ඊට අමතරව මම කතා කරලා තියෙනවා Illustrator, Photoshop, video editing, SEO, Excel. ලස්සන ස්කිල් සෙට් එකක් හදලා තියෙනවා. ස්කිල් තිබුණොත් ඔයාලා ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රිප්ටෝකරන්සි වල පාර්ට් එකක් NFT හරහා සල්ලි හොයන විදිහත් කතා කරලා තියෙනවා. මේ දේවල් දන්නේ නැති කෙනෙක් නම් ඔයාලා ඕනම කෙනෙකුට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙලා දන්නේ නැත්නම් එතනින් ලර්න් කරලා එන්න පුළුවන්. මේ online business field එකට. මොකද මේ master course එකක් learn කරද්දී ඔයාලට හම්බ වෙනවා lifetime access හම්බ වෙනවා. ඒ වගේම තමයි lifetime WhatsApp support එක හම්බ වෙනවා. ඒ වගේම තමයි 100% guarantee එකක් හම්බ වෙනවා. ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ master course එකක් learn කරලා මේ field එකට ආවොතින් එන field එක ඇතුලේ සල්ලි හොයන තැනට මම අරන් එනවා. ඒ විතරක් නෙමෙයි කරන්න ඕන දේ තේරෙන්නේ නැත්නම් කරලා හිර වෙලා ඉන්නවා නම් personal training program එක හරහා personally order training එකක් ගන්න පුළුවන්. ඒ opportunities ගන්න වීඩියෝ එකේ description එකේ තියෙන මේ ඕනම master course එකකට access කරන link එක. ඒ opportunities ගනී කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේ opportunity 2026 මුල ඉඳන් start කරයි කියලාත් මම හිතනවා. opportunity පුතේ ගොඩක් ලොකුයි. තීරණේ ඔයාට බාරයි. කියන්නේ මෙච්චරයි. පළවෙනි දේ තමයි බිස්නස් වලට වෙබ්සයිට් එක නැත්නම් වෙබ්සයිට් ඩෙවලොප් කරලා දෙන සර්විස් එකක් ස්ටාර්ට් කරන්න ලෝකලි ස්ටාර්ට් කළත් ලොකු ගණන් වලින් earn කරන්න පුළුවන් කැටගරියක් තමයි වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ Google business profile මෙන්න මේ විදිහට තාමත් ක්‍රියේට් කරගෙන නැති කට්ටිය ටික අල්ලගෙන ඒ ප්‍රොෆයිල් ටික ක්‍රියේට් කරලා දෙන්න පටන් ගත්තොත් ලොකු ගණන් වලින් අපිට ඒක ඇතුලේ අපිට ගන්න පුළුවන්. ඒ opportunities ගන්න මොකද ඒවා ඇතුලේ සල්ලි හොයන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් ඕන ප්‍රශ්නයකට real solutions දෙන්න SL online bro විදිහට available කියන දේ මම මතක් කරනවා. මොන හරි තියෙනවා නම් දැනගන්න කමෙන්ට් කරන්න. වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් පොඩි කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරලා අපිත් එක්කන් ඉන්න පුතේ මේ තමයි real online business. එදෙත් එක්කන් අදට ගිහිල්ලා නම් සියලු දෙනාටම සුබ දවසක්.